අද අරන් ආවේ මාස දෙකකට කලින් දාන්න ඕන vlog එකක්. ඒ තමයි අවුරුදු vlog එක. වීඩියෝස් ටික තියන් හිටියට අනිත් වීඩියෝ එඩිට් කර කර දැම්ම ඇරින්න අවුරුදු vlog එක එඩිට් කරන්න පොඩ්ඩක්වත් ගාණක් වුණ නැහැ. වීඩියෝ ක්ලිප් ටික CapCut එකට දාගෙන තියාගෙන හිටිය ඇරින්න. ඉතින් ඔන්න අද මම vlog එක අරන් ආවා. අපේ ගෙදර අවුරුදු ගානකට පස්සේ කැවිලි හැදුවා ගෙදර අම්මා මේ පාර අවුරුද්දට ගෙදර හිටිහින්දා මමත් ඔන්න ඔය කෑම එක හැදුවා අපිට කන්න. මගේ කාමරේ නම් හැඩි වෙලා මම මේ vlog එක දැම්මා වලට මම අස් කරපු එක. ඒ ටික අස් කරලා ඉවර කරලා ජෙලි එක හැදුවා අපි කැවිලි මේසෙට තියන්න. අවුරුදු කියලා බෑනේ ළම මම මගේ පැක් එක දාගත්තා. මම එදා ක්ලාස් ගිහින් ඇවිල්ලා මූණ පිච්චිලා තිබ්බ හින්දා හොඳ ලව්වට. ඊට පස්සේ කඩිට ගිහලා ඕන කරන බඩු ටිකකුත් අරන් ඇවිල්ලා මම දවල්ට කෑවා. මේ තින්නේ රෑ අම්මයි මායි කොකිස් හදන්න. පිටියක ලෑස්ති කරගත් වෙලාව මට නම් අම්මා තාච්චි ළඟට එන්න දුන්නේ. අම්මා තමයි හැදුවේ ඔක්කොම. ඔය කළු වෙලා තියෙන කරවෙච්ච ඒවා නෙමේ අපි කෝපි පිටි දාලා කොකෝ පවුඩර් දාලා චොකලට් රහ කොකිස් එකක් හැදුවා. ඒක ටඩා මගේ කාමරේ මං අස් කරා. දැන් නම් ටිකක් නීට්. ඒ වුණාට කාමරේ අස් කරාට සාලේ ඔක්කොම දූවි යනම්මනම් තිබ්බා. ඉතින් ඊට පස්සේ අම්මමයිත් ඒක අස් කළා දැම්මා. ඔන්න අපිට අවුරුදු ලැබුවා. ඉවරයි. අපි රැට හරියට දෙයක් කෑවේ නැති හින්දා මෙන්න මේක හදාගත්තා. බත් මුකුත් විතර උයන්න බැරි හින්දා ඕක හදාගත්තේ තෙලිලිපේ. ඊට පස්සේ අපි මේ ලෑස්ති කරලා නැගත එනකන් මං කැවිලි ටික මේසෙට අස් කරා. ඒ අසෙන් කොහෙකුත් කෑ ගහනවා ටීවී එකේද කියලා රේඩියෝ එකේද කියලා හිතා ගන්න බෑ මතක නෑ මට. කොහොම හරි ඔන්න අපි නැකතට කිරි උතුරන්න හදන්නේ. අම්මා කිරි කලේ තියනකොට මම පහන පත්තු කරා. ඔන්න අපේ කිරි ටික දැන් උතුරාගෙන එනවා. උතුරන්න ළඟයි දැන්. tada කිරි ගිතුවා. ඉතින් ඔන්න අපේ මුර සේවකයා රතිඤ්ඤ වලට බයි ගිය අසල රිංගලා ඔන්න ඔහම මට නැගිටින්න එපා කියලා එයා කකුල් දෙක දාලා ඉඳගත්තා. ඊට පස්සේ අම්මා කැවිලි මේසෙට කැවිලි ටික බුදුහාමුදුරන්ට පූජා කරලා අම්මා වැඩ ඇල්ලුවා. මාත් වැඩ ඇල්ලුවා. ගණන් ගන්න එපා ළමයි. ඉතින් වැඩ අල්ලන්න එපා. මොන හරි වැඩක් පොතක් හරි පෙරලන්න එපා. ඒකින්ද විනාඩි 10ක් විතර පාරම් කළා. ඊට පස්සේ අපි කැවිලි මේසේ පහන පත්තු කරා. මම මුලින්ම පත්තු කරා. ඊට පස්සේ අම්මා පත්තු කරා. අද තාත්තා ගෙදර නෑ. ගාලිකින් තාත්තා අවුරුද්දට හිටින්න ලබනවද තාත්තා ගෙදර තියාගන්නවා. මේ වගේ දවස්වල තමයි පවුලේ අය අඩුව දැනෙන්නේ. ගෙදර චාරිත්‍රාක් කරනකොට පවුලේ හැමෝම එකට නැති වුණාම ඒක හොඳටම දැනෙනවා. ඉස්සර ආච්චියම්මා නම් හිටියේ දැන් ආච්චියම්මත් නැහැ. අද තාත්තත් නැහැ. අවුරුදු ගානකින් තාත්තා ගෙදර හිටියේ නැහැ. මොකද හැමදාම එයා වැඩට යන හින්දා. කොහොම හරි අපි කැවිලි මේසේ ඇරලා ඒ ටික ලෑස්ති කරා. මේ තියෙන්නේ අපේ කැවිලි මේසේ. මං අස් කරලා තියෙනවා හොඳයි නේද ළම? මම ලස්සනට තිබ්බා කියලා මං හිතනවා. කොහොම හරි ඒක ඉවර කරලා අපේ අම්මා ලිද සමග ගණිතනු කිරීම චාරිත්‍ර කරා. මං හිතන්නේ මේක ගොඩක් පැතිවල කරන්නේ අපේ පැත්තේ නම් කරනවා. අපේ හැමෝම වගේ කරනවා. ඉතින් මේ වතුර එක අපි ඊළඟ අවුරුද්ද වෙනකන් පරිස්සම් කරලා තියාගන්නවා. පවුලේ හැමෝටම ගුණක් දෙනවා.
දැන් මේ වෙලා තියෙන්නේ අපේ අම්මට ලුණු මිරිස් හදන්න බැරුණා කියලා අම්මා මට කවන්න නැතුව ඉන්න හදනවා. ඉතින් මම ඊට පස්සේ අම්මට කියලා කවගත්තා. ඊට පස්සේ අපේ බලුරාලත් ඉන්නවා. බලුරාලට කන්න දුන්නාම බලුරාල කන්නේ අපි අතේ තියෙද්දි මේ බෙහෙත් දාලා දෙනවා කියලා. ඊට පස්සේ යාර බිමින් තිබ්බා. අම්මා විතරක් කවලා හරියන්නේ මම කවන්නත් එපා. ඒකින්ද මම එතුමාට මගෙනුත් කටක් කෑව්වා. මේ මම බෙදාගත්ත ටික. ඊට පස්සේ මේ රෑ මෙන්න මේ ටික හදලා කෑවා. මම දන්නවා මම චිප්ස් අවි ඉන්නකම් මේ ගෙදර කට්ටියට බඩගින්න ඉන්න දෙයක් නැහැ. ඔන්න ඔය ටික තමයි අපි රෑට හැදුවේ. 20 වෙනිදා තාත්තාව අවුරුද්දට මට මොන හරි අරන් දෙන්නම් කියලා මං කිව්වා මට එඳුන් එපා මට බෑග් එකක් ඕනි කියලා. මං ওই දෙක තමයි බැලුවේ. ඒ වුණාට අම්මා ඒ දෙක ගන්න එපා කිව්වා. ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකක් ගත්තා. මොකද ඒ ටික පොඩ්ඩක් ලයිට් වැඩි නික්මනට දූවිලි ගෑවෙන හින්දා. මෙන්න මේ බෑග් එක තමයි මං ගත්තේ. ආයෙ මම ෂූස් දෙකක් ගත්තා. මොකද මගේ තියෙන ඇඳුම් වලට ෆ්ලැට් මැච් වෙන්නේ නැහැ කියලා අපේ අම්මා කිව්වා. ඉතින් ඊට පස්සේ තාත්තාට කියලා මම අන්න අර මේ තියෙන ෂූස් දෙක අරගත්තා. මං ගොඩක් හීල්ස් දාන කෙනෙක් නෙමෙයි. ඒ උනට ඉතින් අර තියෙන ඇඳුම් එක බලුවම ෆ්ලැට් එක හරියන්නේත් නැහැ. ඉඳලා හිටලා ඉතින් මං ඕක දානවා කියලා හිතුවා. ඉතින් අද රොච්චර ආයෙත් දවසක තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.